අයියේ ඇහුණද අයියේ? කවුද බුලේ මේ රෑ මේ ගැහුණු කටහඬක් ඇහෙන්නේ? මම අයියේ මම. නංගිද? කවුද නංගි ඔයා? හරි ලස්සනයිනේ ඔයා. මොකද මේ රෑ කරන්නේ? මං අතරමං වුණානේ අයියේ. අනේ අයියේ මගේ මේ ළමයා පොඩ්ඩක් අල්ලගන්නකෝ මේ කොණ්ඩේ ගැට ගහගන්න. නංගි කොණ්ඩේ කඩලා තමයි ලස්සන. එන්න නංගි අපේ දිහා යන්න. අපේ ගෙදර හිටිය හැකි. මම මොකටද හිටින්නේ? බුදු අම්මෝ මාව බේරගනියෝ. බුදු අම්මෝ. ඉතින් සුමනට වෙච්ච දෙයක්. බය වුණු පාර සුමනේ දුවලා ගිහින් අතරුනේ සුමනගේ අම්මා ගාව. අනේ අම්මේ. පුතේ මොකද මේ වුනේ? නැගිටින්නකෝ පුතේ නැගිටින්නකෝ. අනේ කවුරුත් නැද්ද උදව් කරන්න? ඉතින් අහල පහල ගෙවල් වල සේනම උදවිය සුමනගේ ගෙදරට එක්රැස් වුණා. අයියේ මේ ළමයා පොඩ්ඩක් වඩා ගන්නකෝ. මේ විදිහට ගමේ පිරිමි කීප දෙනෙකුටම මේ සිද්ධිය වුණා. බලන්නකෝ වෙදරාලේ දැන් අපේ ගමේ පිරිමි උදවියට රෑකට එළියටවත් බහින්න බැරි තත්ත්වයක් නම උදා වෙලා තියෙන්නේ. ඒක තමයි කොළුවෝ. මම මේ බැලුවේ මේකට අපි මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. නැත්තම් ඉතින් ඉස්සරහට ලොකු වින්න අයියා තමයි වෙන්නේ. මොකද ඉතින් වෙදරාලේ අපි මේකට කරන්නේ? එන්නකෝ කොළුවෝ මට හොඳ අදහසක් ඇවිල්ලා තියෙන්නේ. කොළුවෝ ඔහේ ටිකක් කැඳිරි වැටෙන්න ඇරලා ජිනදාසගේ කඩේ ගාවට යන දෙවට ගාවදී මාව හම්බුණා නම්. ඉතින් බණ්ඩයි වෙදරාලයි ලහි මේ පිටත් වෙන්නේ හොල්මන හොයාගෙන. මං හැංගිලා ඉන්නම් බණ්ඩකළුව. ඔහේ ගියා නම්. ඉතින් මේ වෙලාවේ අර ගැහණු කෙනා මතුවුණා. අයියේ මේ ළමයා ටිකක් වඩා ගන්න පුළුවන්ද? කවුද මේ දැරිවි? මොන පළාතින්ද? මම මේ පළාතේ නම් නෙවෙයි. කෙල්ලේ කවුද තමලා? මාවල්ල ගන්නද ආවේ? ඒවනම් මේ කපේට සිද්ධ වෙන දේවල් නෙවෙයි. එහෙමද හිතන් ඉන්න කෙල්ලේ? ඕර්රෙන් කට්ටු මේ බෝතලයට වර ඔයස්වා පු. ඉතින් මේ ගෑනු හොල්මනව බෝතලයක හිර කරපු වෙදරාල කතා කරන්න පටන් ගත්තා. හරි දැම්මට කිව්වනම් කවුද ඔය ළමයා කියලා? අනේ රාලේ මං අහිංසක ගෑනු කෙනෙක්. මගේ නම මෝහිනී. මාව මේ තත්ත්වයට පත් කළේ මගේ කසාද මනුස්සයා. ඒ මොකද කෙල්ලේ? මොනවද මේ මනුස්සයා ඔය ළමයට කරේ? මම මේ දරුවා ලැබෙන්නේ මට ගහලා මේ දරුවත් නැති වුණා. ඉතින් එදා ඉඳන් මම පිරිමි සංහතියටම වෛර කළා රාලේ. ඔය දරුවා වැරදි. මුළු පිරිමි හැමෝම එකම විදිය නෙමෙයි දරුවෝ. ඒක මන් දන්නවා ගුරුනාන්සේ. ඒ පිරිමි ගොඩක් එහෙමයිනේ. ඒකයි මම කරදර කරේ. ඒත් මේක දැන් අපේ ගමට හරි කරදරයක් වෙලා තියෙන්නේ කෙල්ලේ. මං ආයේ මේ ගමට එන්නේ මාව නිදහස් කරන්න ගුරුනාන්සේ. හරි මම ඔය ළමයාව අද නිදහස් කරනවා. හැබැයි ආයේ මේ ගමට එවිලි බෑ. තේරුණාද? එහෙමයි වෙදරාල එහෙමයි මං ආයේ එන්නේ මේ පැත්ත පළාතේ. ඉතින් වෙදරාල මේ ගැහණු කෙනා ගැන දුක හිතලා මේ ගමට ආයේ එන්නේ නෑ කියන පොරොන්දුව පිට ඇයව නිදහස් කරා. ඉතින් එදා ඉඳන් මෝහිනී ඒ ගමට නම් ගියේ නෑ. හැබැයි අනිත් හැම ගමකම වාසය කරමින් දැනටත්
නරක පිරිමින්ට පාඩමක් ගන්න නොමනාවේ. එහෙ මෙහෙ සැරිසරනවා. තවත් මේ වගේම ලස්සන කාටුන් බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක ලස්සනයි නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා.